හායි කොහොමද? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා. අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා ස්කයිප් එකේදී අපෙන් අහන ප්‍රශ්න ගැන සහ ඒවට දෙන්න ඕන උත්තර ගැන කතා කරන දෙවෙනි වීඩියෝ එක විදිහට. අද අපි කතා කරමු මේ දෙවෙනි කොටස විදිහට asking about Israel and caregiving කියන කොටසට අදාළව මොනවද අහන්න පුළුවන් ප්‍රශ්න කියලා. එහෙනම් අපිට මේ වීඩියෝ එකට යමු. මම ඉස්සෙල්ලම පැහැදිලි කරන්නම් මේ කොටසට අදාළව ප්‍රශ්න අහන්න මූලික වෙන කරුණු ගැන. මේකෙදි අහන්නේ ඔයා ඊශ්‍රායලය ගැන දන්නේ මොනවද? caregiving සම්බන්ධව ඔයාගේ දැනුම කොහොමද? ඊශ්‍රායලයට ගිහිලා ජීවත් වෙද්දී අපිට අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා දන්නවද? කොහොමද කෙනෙක්ව කන්ටැක්ට් කරගන්නේ? අත්‍යවශ්‍ය සේවා මොනවද? එතකොට එහි සංස්කෘතිය ගැන වාට යම් දැනුමක් තියෙනවද? එතකොට ඔයා caregiver course එක කරන දවස්වල දේවල් මොනවද? එතන ඉගෙනගත්ත දේවල් මොනවද? එතන ආසම පාර්ට් එක මොකද්ද? ඒ වගේ දේවල් ගැන තමයි මෙන්න මේ කොටස විදිහට ඔයාගෙන් ප්‍රශ්න එන්න පුළුවන්. අපි අද දවසේ මේ කොටසට අදාළව ඒ කියන්නේ asking about Israel and caregiving කොටසට අදාළව ප්‍රශ්න 10ක් දැන් කතා කරමු. මුලින්ම ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට මට ඉස්සෙල්ලාම කියන්න පුළුවන්. එයාලා ඉස්සෙල්ලාම අහනවා දැන් අපි ඊශ්‍රායලයේ caregiver කෙනෙක් විදිහට යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මොනවද ඊශ්‍රායලය ගැන දන්නේ කියලා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. What do you know about Israel? ඔයා ඊශ්‍රායලය ගැන මොනවද දන්නේ? කියලා අහුවොත් ඔයාට උත්තරේ විදිහට මෙන්න මේ වගේ දෙයක් කියන්න පුළුවන්. සරලව සහ කෙටියෙන්. Israel is the one of the best countries in the world and it is developed country. Jewish people live there and they are very intelligent. එහි යුදෙව් ජාතිකයන් ජීවත් වෙන අතර ඔවුන් ඉතාම බුද්ධිමත්. It is an agricultural developed country. කෘෂි කර්මාන්තය සහ ඊශ්‍රායලය සංවර්ධනය වූ රටක්. දැන් අපේ රට ගත්තොත් සංවර්ධනය වෙමින් පවතින රටක් මේ එය. එතකොට ඊශ්‍රායලය කියන්නේ සංවර්ධිත රටක්. සහ ඔයාට තව කියන්න පුළුවන් it is an Asian country. ඒක ආසියාතික රටක්. ඒ වගේ කෙටි උත්තරයක් ලබා දෙන්නට පුළුවන් නම් ඔයා ඊශ්‍රායලය ගැන යම් තරමක දැනුමකින් ඉන්නේ කියලා ඔයාගෙන් ප්‍රශ්න අහන කෙනාට තේරෙනවා. Why did you select Israel to work as a caregiver? ඒක තමයි සාපේක්ෂතාවක් විදිහට ඊශ්‍රායලයේ සේවය කරන්න ඇයි ඔබ ඊශ්‍රායලයම තෝරාගත්තේ කියන එක. අපිට ඒකට මෙන්න මේ වගේ උත්තරයක් දෙන්න පුළුවන්. As I know, they respect a lot for caregivers and they pay higher salary for caregivers. එයාලා caregiverලට ගෞරව කරනවා වගේම ඉතාම හොඳ වැඩි වැටුපක් caregiving කරන අය සඳහා ගෙවනවා කියන එක තමයි මේ විලාවදී මෙන්න මේ උත්තරේ විදිහට දෙන්න පුළුවන්. What is your purpose of going to Israel? මොකක්ද ඔයාගේ ඊශ්‍රායල් යාමේ ආරම්භය කියලා ඔයාගෙන් අහුවත් ප්‍රශ්නයක් විදිහට ඔයා මෙන්න මේ විදිහේ උත්තරයක් දෙන්න. As a well qualified caregiver, I have to work there and earn a lot of salary and feed my children and make them a better future. සුදුසුකම් සහිත caregiver කෙනෙක් විදිහට මම බලාපොරොත්තු වෙනවා. මගේ දරුවන්ට ඉතා හොඳ අනාගතයක් හදන්න වගේම ඉතා හොඳ මුදලක් උපයා ගැනීමට. How did you know about this vacancy in Israel? ඔයා කොහොමද ඊශ්‍රායලයේ මේ විදිහට ඇප්ලයි කරන විදිහ දැනගත්තේ? එතකොට ඔයාට කියන්න පුළුවන් යාළුවෙක් මාර්ගයෙන් නැත්නම් මොකක් හරි දැනීමකින් සෝෂල් මීඩියා හරහා ඒ වගේ කියලා උත්තරයක් දෙන්න පුළුවන්. මම මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගත්ත නිසා මම දුන්න උත්තරය තමයි මගේ යාළුවෙක්ගෙන් මම දැනගත් by way of a friend of mine. ඒ කියන්නේ මගේ යාළුවෙක් මාර්ගයෙන් තමයි මම මේ වුණ දැනගත්තේ. සමහර වෙලාවට දැන් අපි ඊශ්‍රායලය ගැන කතා කරමින් ඉන්න නිසා ඊශ්‍රායලයේ සමහර දේවල් ගැන ඔයාලගෙන් අහන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ජනාධිපති කවුද? අග්‍රාමාත්‍ය කවුද? එන්නේ ජීවත් වෙන මොන ජනතාවද? ඒ ජනතාවට සාමාන්‍යයෙන් කියන්නේ මොකක්ද? සාමාන්‍ය ධර්මයේ දේවල් ප්‍රශ්න ගැන මෙන්න මේ විදිහට වගේ අහන්න පුළුවන්. Who is the Prime Minister of Israel? කියලා අහුවත් එහෙම ඔයාට කියන්න පුළුවන්. The Prime Minister of Israel is Benjamin Netanyahu. Who is the President of Israel? Israel ජනාධිපති කවුද? කියන එක අහුවත් එහෙම ඔයාට කියන්න පුළුවන්. The President of Israel is Mr.
Isaac Heltom. What is the official language in Israel? කියලා අහුවොත් නම් ඔයාට දෙන්න පුළුවන්. Its official language is Hebrew. Hebrew භාෂාව තමයි මෙයාලා ප්‍රධාන භාෂාව විදිහට භාවිත කරන්නේ කියලා උත්තර දෙන්න පුළුවන්. What is the capital city of Israel? ඉස්රායලයේ ප්‍රධාන නගරය කොහොමද? අපි නම් මොනවාද තෙරවිල් තමයි මේ ප්‍රධාන නගරය වෙන්නේ. ඒකට උත්තරේ මෙන්න ඉන්දියට දෙන්න පුළුවන්. Its capital city is Tel Aviv. What is their staple food? මොකක්ද යාළුවගේ ප්‍රධාන ආහාරය කියන ඔයාගෙන් ගියොත් ඔයාට කියන්න පුළුවන්. The staple food is falafel. falafel කියන ආහාරයක් තමයි යාළුවගේ මූලික ප්‍රධාන ආහාරය වෙන්නේ. සාමාන්‍යයෙන් නම් අපිට බත් වගේ තමයි යාළුවගේ ඒ falafel කියන ආහාරය. ඊශ්‍රායලයේ කියන්නේ සංවර්ධිත උණ රටක්. එතකොට ඒක අපි හැමෝම දන්න දෙයක්. යාළුවගේ රටේ දේවල් ගොඩක් රටවලට එක්ස්පෝර්ට් කරනවා. ඒක සාමාන්‍ය වෙන්නේ නම් අපියක් වගේ අපෙන් අහන්න පුළුවන්. What do they export කියලා අහුවොත් එහෙම ඔයාට උත්තර දෙන්න පුළුවන්. ඔයාට උත්තර දෙන්න පුළුවන් they export machinery items, textile, chemicals and food items. What is the currency used in Israel? ඉස්රායලයේ භාවිත කරන මුදල් වර්ගය කුමක්ද කියලා ඔයාලගෙන් අහුවියත් සාමාන්‍යයෙන් අපි දන්නේ ෂෙකල් කියලානේ. එතකොට ඒක උත්තරේ විදිහට දෙන්න පුළුවන්. The currency used in Israel is shekel. නැත්නම් නික් කියනවා new Israel shekel. ඒ දෙකෙන් පොඩි උත්තරේ දෙන්නත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ දෙකම හරි. What is the police emergency number of Israel? මොකක්ද police හදිසි ඇමතුම් අංකය? The police emergency number is 100. එතන පොලිසිය එක හදිසි අවස්ථාවකදී අපිට කතා කරන්න පුළුවන් 102 යන නම්බර් එකකින්. What is the emergency number in Israel? The medical emergency number is 101. රෝගියෙක් දැන් අපි සත්‍ය වෙනවම් විදිහට අපිට වැදගත්ම නම්බර එකක් තමයි වෙන්නේ මේක. රෝහලකට හදිසි අමතුමක් ගන්න වෙනකොට තමයි මොකක්ද මේ කියන හදිසි අමතුම් අංකය රෝහලකට ගන්න. එතකොට 101 1.1 තමයි එහි medical emergency number එක. එතකොට ඔයාට ඒක the medical emergency number is 101 කියලා උත්තර දෙන්න පුළුවන්. What is the fire emergency number in Israel? The fire emergency Israel number is 102. එතකොට හිරිනිමේ මධ්‍යස්ථානයට අමතමක් අරගෙන අපිට කතා කරන්න ඕන වුණොත් එහෙම 1.2 තමයි ඒ ගිම් නිවීමේ මධ්‍යස්ථානයේ හදිසි අමතුම් අංකය විදිහට භාවිත වෙන්නේ. ඉතින් මේ දේවල් ගැන දැනුවත් වෙන්න මතක තියාගන්න සහ ස්ක්‍රයිබ් එකට වදගත් වෙනවා කියලා විතර තමයි මෙන්න මේ විදිහට මම ඔයාලට එක්ක මගේ අත්දැකීම් එක්ක සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න ගැන ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ කොටසෙනොත් හොඳ අදහසක් ගනින් කියලා. ඉතින් පාට් 2 අරගෙන මම ඉක්මනින් එන්නම් ඔයාලා හැමෝම පරිස්සම් සතුටින් ඉන්න.